ඔව් රූට් චක්‍රය එක ඇක්ටිවේට් කරන්න ඔයගොල්ලන් ලෑස්තිද? එකේ දැනෙනවා එනර්ජි එක බෝල් එකක් විදියට මෙන්න මේ විදිහට කරලා uncomfortable. අද අපි කතා කරන්නේ චක්‍රාස් 7ක් ගැන. especially අපේ රූට් චක්‍රය එක ගැන. චක්‍රාස් කියන්නේ අපේ බොඩි එකේ තියෙන එනර්ජි සෙන්ටර්ස් වලට අපේ ලයිෆ් එකේ අපි මුහුණ දෙන සිටුේෂන්ස් වලට එහෙම නැත්නම් ලයිෆ් එක්ස්පීරියන්සස් ඉමෝෂන්ස් ඒ වගේම thoughts මේ හැමදේම ඩිරෙක්ට්ලි අපේ චක්‍රාස් වලට සම්බන්ධ වෙනවා. චක්‍රාස් 7ක් තියෙනවා. ඒ තමයි root, sacral, solar plexus, heart, throat, third eye, crown. අද අපි බලන්නේ root චක්‍රය එක ගැන. root චක්‍ර කියන්නේ අපේ security, safety එක directly සම්බන්ධ වෙන energy center එකක්. ඒ කිව්වොත් root චක්‍රයකින් තමයි අපේ fear එක එහෙම නැත්නම් අපි කොච්චර comfortable ද කියලා තීරණය කරන්නේ. ඉතින් ඒ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. root චක්‍රය එක imbalance වුණාම මෙන්න මේ වගේ දේවල් හිතෙන්න ගන්නවා. මගේ future එක secure ද? මට සල්ලි ඇති වෙයිද? මට මේ දේ කරන්න මට පුළුවන්ද? මෙන්න මේ වගේ දේවල් හිතෙද්දී අපි ඉබේම අපේ fear එක increase කරගන්නවා. fear level එක increase කරන්න ගත්තාම අපේ root චක්‍රය එක නිකම්ම imbalance වෙනවා. ඉතින් අද අපි ඉගෙන ගන්නේ මේක කොහොමද අපි balance කරලා activate කරන්න කියලා. fear කියන්නේ root චක්‍රයකට directly සම්බන්ධ වෙන emotion එකක්. ඔව් ඉතින් ඕගලන්ට හැම දෙයක් ගැනම බයක් හිතෙනවා නම් ඒ කියන්නේ ඔගලන්ගේ root චක්‍රය එක inactive එහෙම නැත්නම් imbalance වෙලා තියෙන හින්දා. ඔව් බය අඩු කරගන්න පුළුවන්. මගේ එක ක්‍රමයක් තමයි අපි හෝපොනොපොනො කරලා අපේ බය අඩු කරගන්න පුළුවන් එක ගැන. ඉතින් ඔයගලන් ලෑස්තිද මාත් එක්ක ඒක ප්‍රැක්ටිස් කරන්න? හැමෝම අත් දෙක අරගෙන මේම හදවතට තියලා ඇස් දෙක වහගෙන මම කියන එක කියන්න. Please repeat with me. I take 100% responsibility for this situation. I take 100% responsibility for my fear. I am sorry. Please forgive me. Thank you. I love you. I am sorry. Please forgive me. Thank you. I love you. I am sorry. Please forgive me. Thank you. I love you. ඔස් කියලා. මම චක්‍රාස් 7ක් වෙනම වීඩියෝස් 7ක් කරන්න ලෑස්ති. ඔයගලගේ චක්‍රාස් 7 ඇක්ටිවේට් කරන්න මම ඔයගලන්ට උදව් කරනවා.